හෙලෝ යාළුවනේ කොහොමද ඔයගොල්ලන්ට ඔන්න මම අද වෙනස්ම විදියට රයිස් රෙසිපි එකක් හදාගන්න විදිය කියලා දෙන්න යන්නේ. ඇත්තටම ළමයි මේක හරිම රසයි. ඒ වගේම ඉක්මනින් පහසුවෙන් අපිට හදාගන්න පුළුවන්. ඔයගොල්ලෝ ළඟ තියෙන අමුද්‍රව්‍ය අනුව වෙනස් කරලා හදාගන්නත් පුළුවන්. හරි ළමයි එහෙනම් අපි බලමු දැන් මේ රසම රස රයිස් රෙසිපි එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම බලමු ළමයි අපි රයිස් එකට මොනවද ඕනි කරන්න කියලා. ඔය විදිහට ලුණු ගෙඩියක් කපා ගන්න ඕනි. ඒ වගේම ළමයි ලීක්ස් කපා ගන්නත් ඕනි. ඔයගොල්ලන්ට කැමති හැඩයකට පොඩිවට කපා ගන්නවා නම් ගොඩක්ම හොඳයි ළමයි. ඒ වගේම කැරට් ගන්න ඕනි. කැරට් ගාලා ගන්න තියෙනවා නම් ගොඩක්ම හොඳයි ළමයි. එතකොට අර තුනීවට හම්බ වෙනවනේ. තව ළමයි ඔයගොල්ලෝ ළඟ තියෙනවා නම් ගෝ වගේ දේවල් පොඩිවට කපලා භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ ළමයි අපි බත් එක හදාගන්න ඕනේ. බත් එකට කීරි සම වගේ හාල් එකක් ගන්න තියෙනවා නම් හොඳයි. ඒක හොඳට උයා ගන්න ඕනේ. ඊට පස්සේ ළමයි අපි පිත්තර ටිකක් ගන්නවා. ඔයගොල්ලන්ට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේම සෝස් ගන්න පුළුවන්. සෝයා සෝස් උත් තියෙනවා නම් ගන්න. ඒ වගේම ළමයි සොසේජස් පොඩිවට කපලා තෙලේ බද ගන්න. ඔයගොල්ලන්ට චිකන් ඒ වගේම ෆිෂ් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ළමයි සොසේජස් එකට කහ ටිකුයි ලුණු ටිකුයි දාලා මික්ස් කරලා තෙලේ හොඳට ෆ්‍රයි කරලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ චිකන් ෆිෂ් ගන්නවා නම් ඒ විදිහට ෆ්‍රයි කරලා ගන්න පුළුවන්. මේ විදිහට ළමයි සොසේජස් ටික අපි හොඳට තෙලේ ෆ්‍රයි කරගන්න ඕනි. ඊට පස්සේ තමයි අපි රයිස් එකට දාන්න ඕනේ. රයිස් එකට දාන්න කලින් තෙලේ ෆ්‍රයි කරගන්න ඕනේ. ඔන්න ළමයි ඊළඟට අපිට කරන්න තියෙන්නේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් දාලා තෙල් රත් වුණාම ඉස්සරවම ලුණු ටික එකතු කරගන්න ඕනේ. අපි පොඩිවට කපාගත්ත ලුණු ටික එකතු කරලා ඒක සාමාන්‍ය ගානට ෆ්‍රයි වෙනකන් අපි බෙද ගන්න ඕනේ. ඔන්න ළමයි ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ පොඩියට කපාගත්ත කැරට් ටික එකට එකතු කරගන්න ඕනේ. ඒකත් ටික වෙලාවක් ෆ්‍රයි වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ ළමයි අපිට ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. මෙතනදී ඔයගොල්ලෝන ගම්මිරිස් තියෙනවා නම් එකතු කරගන්න. ඒකල ළමයි අපි ගන්න බිත්තර දෙක කඩලා දාගන්න ඕනේ. ඔයගොල්ලෝ බිත්තර 3ක් ගන්නවා නම් 3 කඩලා සාමාන්‍ය ගානට තෙලේ ෆ්‍රයි වුණාම බත් එක දාන්න ඕනේ. බිත්තරවල තෙතමනේ තියෙද්දිම තමයි අපි බත් එක දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ වෙලාවෙදි ළමයි ගෑස් එකේ ගින්දර ටිකක් වැඩි කරගෙන හොඳට මික්ස් කරගන්න බත් එක. එතකොට හොඳට බිත්තර ෆ්‍රයි වෙලා බත් එකත් එක්ක මික්ස් වෙලා රසය වැඩි වෙනවා. ඊට පස්සේ ළමයි අපිට සෝස් ඇඩ් කරගන්න පුළුවන්. එතනදී ඔයගොල්ලන්ට සෝයා සෝස් ඒ වගේම ටොමාටෝ සෝස් ඒ වගේ දේවල් තියෙනවා නම් ඒ දෙකම ඇඩ් කරගන්න පුළුවන්. සෝස් ඇඩ් කරලා ළමයි අපි හොඳට මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. ගින්දර ටිකක් සාමාන්‍ය මධ්‍ය ප්‍රමාණයේ තියලා මික්ස් කරගන්න. ඊට පස්සේ අන්තිමට ළමයි ලීක්ස් එකතු කරගන්න පුළුවන් ඕගොල්ලෝ. ඊට පස්සේ ළමයි හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඔන්න ළමයි ඊට පස්සේ තියෙන්නේ අපි බැදගත්ත සොසේජස් ටික ඇඩ් කරගන්න. මෙතනදී ඔයගොල්ලෝ ෆිෂ් චිකන් වගේ දේවල් ගත්තා නම් ඒ ටිකත් ඇඩ් කරගන්න පුළුවන්. ඔන්න ළමයි ওই විදිහට තමයි අන්තිමේදී අපේ රයිස් එක ලැබෙන්නේ. ඇත්තටම හරිම රසවත්. ඒ වගේම හොඳ සුවඳකුත් තියෙනවා. ඔයගොල්ලොත් අනිවාර්යයෙන් try කරලා බලන්න ඕනි. රයිස් රෙසිපි එකක් තමයි මෙන්න මේ රයිස් රෙසිපි එක. මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like කරන්න. ඒ වගේම ඔයගොල්ලෝගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ළමයි ආයෙමත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. පරිස්සමට ඉන්න. See you next time. Bye bye.